හරි. එතකොට පුතාලට මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ කම්බියක ආකාරය ඇති ලෝහයක වාණි කම්බියක ඇත්තටම යම් මාපාංකය කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් මේකේට අපි මූලික වශයෙන් මම මේකේ ක්‍රමවේදය විස්තර කරොත් ඕගොල්ලෝ දන්නවා මෙතන තියරි එළියටත් තියෙනවා. මම පොඩ්ඩක් පැත්තක ලිව්වොත් කම්බියක් මත ඇති කරන ප්‍රත්‍යාබලය යම් මාපාංකයේ වරක් එයාගේ වික්‍රියාවට සමානයි. එතකොට උතන යම්මාපාංකයේ පුතාලට ගන්න පුළුවන් ප්‍රත්‍යබලයේ වික්‍රියාවෙන් බෙදලා. එහෙම නැත්නම් අපිට පුළුවන් නම් මෙන්න මේ ප්‍රත්‍යබලයේ y අක්ෂයට දාලා වික්‍රියාව හොයාගෙන ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් යම්මාපාංක ගන්න පුළුවන්. ඇත්තට මේක ප්‍රායෝගික භාවිතයේදී අපි මේක කරන්නේ මෙන්න මේ F කියන එක දාන්නේ මේ කම්බියට එයාගේ බලය ඇති කරන්නේ පඩි එකතු කරලා. ඒතකොට පඩි වල බර තමයි F වැටෙන්නේ. ඒතකොට F සමානයි නිකන් mg වගේ එන්නේ. ඒතකොට එහෙම ගත්තාම මේක නිකන් mg බෙදීම කම්බි හරස්කඩ වර්ගඵලය සමානයි යම් මාපාංක වතාවක් විත්තිය බෙදීම කම්බි දිග කියලා ඇවිල්ලා. ඔතන විතතිය මම උක්ත කර ගන්නවා. ඔයාලා එතන විතතිය උක්ත කරගත්තාම මේක මම පොඩ්ඩක් අර අවශ්‍ය ස්වරූපයට සකස් කරලාමයි ලියන්නේ. එතන මෙන්න මේ පැටර්න් එකට පුතාට මේක ගත්ත හැකි. එතන මෙතනදී අපි y අක්ෂයට විතතිය දාලා y සමාන mx ආකාරයේ. එතකොට x දාන්න ඕනේ ස්කන්ධය වැට එකතු කරට ප්‍රස්ථාරයක් ඇඳගත්තාම මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තුල යම් මාපාංකය තියෙනවා. පේනවා. එතකොට අපි එතනින් අනුක්‍රමණයෙන් යම් මාපාංක හොයාගන්න එක තමයි සාමාන්‍ය උසස් පෙළ නිර්දේශී පරීක්ෂණාත්මක ක්‍රමවේද. නැත්තම් මේ විදිහට හරි ලේසියෙන් ගන්න පුළුවන් වික්‍රියාව සහ ප්‍රත්‍යබලය අරගෙන ප්‍රස්ථාරයක් ඇඳලා ඕක සාමාන්‍යයෙන් උසස් පෙළට වඩා ඉහළ මට්ටමේදී කියන්නේ කැම්පස් එකේ ලෙවල් එකේදී සාමාන්‍යයෙන් කරන්නේ මේ විදිහට. එතකොට මෙතනදී මේකදී අර අපිට විද්‍යාගාරේ පාසල් විද්‍යාගාරික පහසුකම් අනුව මෙයාට මේ කම්බියට යොදන්න පුළුවන් බලය වෙන්නේ පඩි එකතු කිරීම. එතකොට පඩි වල බර F දාගත්තාම ඔයගලන්ට මේක පඩි වල බර ඉදිරියේ නැත්නම් පඩි වල ස්කන්ධ ඉදිරියේ විතතිය මැනගෙන අපිට ප්‍රස්ථාරික ක්‍රමයකින් යම් මාපාංක හොයාගන්න පුළුවන්. ඒක තමයි මේකේ සැලසුම. ඉතින් මේ සඳහා මේක ප්‍රධාන අභියෝගය වෙන්නේ අර වික්‍රියාව මේ විතතිය හරි කුඩා නිසා මේක කොහොමද හරියට මැනගන්නේ කියන එකට. ඒකට පොඩි සැකසුමක් තියෙනවා, වර්නියර් සැකසුමක්. අපි ඒකත් දැනගන්න ඕනේ. අපි මුලින්ම මේකේ මේ උපකරණ ලයිස්තුව හඳුනගත්තොත් එකම ආධාරකයකින් එල්ලා ඇති මීටර් 3ක් පමණ ටිකක් දිග කම්බියක් ගන්න ඕනේ. මොකද මෙනගත ඇති විකෘතියක් ඇති කරගන්න, මැනගත හැකි විතතියක් ඇති කරගන්න අපි ටිකක් දිග කම්බියක් තෝරගන්න ඕනේ. මොකද කම්බිය දිග වැඩි වෙන්න අපිට එයාගේ විතතියත් වැඩි වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ විස්කම්බයේ මෙච්චරක් වන 0.5 මිලිමීටර වන ඒකාකාර වාහන කම්බි දෙකක්. එතන මේ ඔය වාහන කම්බිය තමයි ඔයගොල්ලෝ යම්මා පංක හොයන්නේ. ඉතින් ඒක ඇත්තටම විස්කම්බේ හරි අඩු එකක් ගන්න ඕනේ. මොකද විස්කම්බේ අඩු වුණාමත් ඔයාලට පෙන්වන්න පුළුවන් එයාගේ ඇතිවන විතතිය වැඩි. ඒක වට තේරුම් ගන්න පුළුවන්. වාහන කම්බියක හරස් කර විස්කම්බේ අඩු වෙන්න එයා යම් සාමාන්‍ය කුඩා බලයකටත් යම් විතතියක් පෙන්වනවා. දැන් ඔක යාන කම්බියේ විස්කම්බේ ලොකු වුණොත් අපිට ලොකු බලයක් ඕන වෙනවා මැනිකත හැකි විතතියක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා තියෙන ප්‍රධාන පරිමාණයක් හා එයට පසකින් අනෙකට කම්බියට සවි කළ වර්නියර් පරිමාණයක්. ඒ මේක වාගේ විද්‍යාගාරය ඇතුළෙම පුතා පාසල් විද්‍යාගාරේ මේ විශේෂ සැකස්ම තියෙනවා. මේ වලට මෙතන මම නිකන් ලොක් කරලා පෙන්නුවොත් මෙන්න මේ විශේෂ සැකස්ම වලට පේනවා. මේක දැකලා ඇති පාසල් විද්‍යාගාරේ මේ පරීක්ෂණ කෙරුවා නම් බොහෝට අඩු chance එකක් නේ තියෙන හුඟක් ළමයිට මේක කරන්නනේ. හරි. ඒතකොට පෙන්නුවොත් මෙන්න මේ වගේ වලට මේ වෙනවා. මෙතන මෙන්න මේ කොටස තමයි ওই විස්තරය ඔය කියන්නේ. හරි. ඔය කොටසේ ඔයගොල්ලෝ ප්‍රධාන පරිමාණ කොටසක් තියෙනවා මෙන්න මේ වගේ. ප්‍රධාන පරිමාණ කොටස. ඔය ඕකටම සවි වෙලා එයත් එක්කම නිකන් අර ට්‍රැක් එකක යනවා වගේ. ඒ කියන්නේ දෙක එකට මේ ප්‍රධාන පරිමාණයේ දිගේ වර්නියර් පරිමාණ නිකන් ට්‍රැක් එකක චලනය වෙන්න පුළුවන් විදිහට තමයි වර්නියර් කොටස ඔහොම තියෙන්නේ. ඔක දැන් ඔයාලට අතින් ඕන නම් එහෙට මෙහෙට ඔක දිගේ මූව් කර හැකියි. අර වර්නියර් කැලිපරේ වගේ. ඒතර මේකේ තියෙන ප්‍රධාන දේ තමයි අපි මේක මේ පැත්තෙන් අපිට අර කම්බියකින් එල්ලන්න පුළුවන්. මේකේ
මෙයාට මේ පැත්තෙන් අර බරක් එල්ල ගන්න පුළුවන් කොක්කක් තියෙනවා. ඊට අමතරව මෙතනත් බර එල්ලීම සඳහා කොක්ක තියෙනවා. නැත්නම් මුද්දක් තියෙනවා. මේ පැත්තෙත් එල්ලන්න පුළුවන් මුද්දක් තියෙනවා. හරි. ඒතර මේ තමයි වගේ වර්නියර් සැකස්ම. ඊට අමතරව මෙතන පොඩි ප්‍රධාන පරිමාණයකින් සැලකිය යුතු දිගක් සහිත කොටසක් තියෙන. ඒ කියන්නේ මිලිමීටර එකකින් ක්‍රමාංකනය කරපු කොටසක් තියෙනවා. ඔය කොටස් තමයි උපයෝගී කරගන්නේ මෙයාගේ විතතිය මැන ගැනීම සඳහා. ඒතකොට මේ සැකස්ම ගැන විස්තර කරේ විද්‍යාගාරයේ උක විශේෂයෙන් මේ වැඩේටම සකස් කරපු එක දකින්න පුළුවන් අපිට පාසල් විද්‍යාගාරේ. හරි. ඒතකොට ඒකත් ඒතකොට ඒ සැකසුම උපාංගලයිස්තු ඇතුළේ ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕනේ. ඊට අමතරව බර රඳවනයක්. එතකොට පඩි එල්ලන්න පුළුවන් රඳවනයක්. මීටර කෝදුවක්. මීටර කෝදුවේ ආරම්භක මෙන්න මේ මීටර 3 දිග මැන ගැනීම සඳහා අවශ්‍ය වෙනවා. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයක් ඕන වෙනවා. මේ කම්බි විශ්කමෙම ඉන්න ඕන වෙනවා. සහ කිලෝග්‍රෑම් භාගේ පඩි කට්ටලයක් ඔයාට ඕන වෙනවා. හරි. එතකොට දැන් තියරිය මම විස්තර කරලා තියෙන්නේ. එතකොට ඔයාට විස්තරයේදී තියරිය මේ විදිහට කතා කරාට එතකොට ඔයගොල්ලෝ මෙතන තියරිය ඇත්තනම තේරුම් ගන්න ඕනේ F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L ට අනුව ඔයගොල්ලෝ මෙන්න මෙතන ඔයා මෙන්න මේ වර්නියර් කැලිපරේට එකතු කරන මෙන්න මේ කොටසේ පඩිවල බර තමයි මේ Q කියන වාණේ කම්බිය. මම ඒක ටුට්ටක් හයිලයිට් කරලා ඇන්දොත් උතලගේ තොර මෙන්න මෙතන තියෙන ඔය Q කියන වාණේ කම්බියේට යොදන මෙන්න මේ කොටස හරි. ඒක ටුට්ටක් මට මේක උඩින් අදින්න ටිකක් අමාරුයි. අපෝ try එකක් දෙන්නම් හරියට එළිමිරක් ඇඳගන්න. මුගලක් තිබ්බම ඒක මේ හොයන්නේ විනාඩියක් ඉන්න ඕනේ. හරි. ඇත්තටම මේ රූලක් හොයාගන්න අමාරුයි මට. හරි. ඒක නිසා අපි පුළුවන් විදිහට වැඩි කරමු. ඔන්න ඔය කොටස ගැනයි කියන්නේ. හරි. හරි. ඔන්න ඔය කොටස චුට්ටක් වැඩි හැවුණා. තේරුණා කිව් කියන කම්බි. ඉතින් අර මේ පොඩ්ඩකට හයිලයිට් කරලා පෙන්න ගන්න උනනවා තියෙනවා මේ චුට්ටක් එක අපහසු. ඔන්න ඔය කම්බි. හරි. එතකොට ඔන්න ඔය කම්බි කොටස මත තමයි අපි මෙතන ප්ලෑන් කරන්නේ බරක් යොදන්න බලයක් යොදන්න. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය ඒ කියලා ගමු. එතකොට එයාගේ දිග මෙන්න මේ මෙතන ඉඳන් වර්නි කැලිපරේ වර්නි කොටසේ ඉහළ කරගෙන ඉඳන් මෙන්න මෙතනට දිගනේ මුල් දිග වෙන්නේ කියන්නේ බලය යොදන්න කලින් දිග L. ඒක තමයි මේ තේරුම් ගන්න. මේ L කියන්නේ එතකොට බලය යොදන්න කලින් ඔය කම්බි කොටසේ දිග. හරි මට මෙතන ලස්සන්ට පොඩ්ඩක් ලකුණු කරන්න අමාරුයි. හරි පුතාලා එතකොට තේරුණා දැන් ඔය කිව්ව විස්තරේ. එතකොට මෙන්න මේ කම්බි කොටසේ දිග. එතකොට කොතෙන්ද දිග කෙනවලු තියෙන්න ඕනේ. ඊට පස්සේ එයාම තේදු බලය. දැන් මේ බලය තමයි අපි මෙතන මේ පඩිවල බර විදිහට ලියාගන්න mg කියලා. බෙදීමේ සමානයි y වතාවක් e බෙදීමෙල්. ඔතනින් ඕගොල්ලෝ ඊව උක්ත කර ගන්නවා. විදතිය y අක්ෂර දාන්න වල මෙතන පේනවනේ. s අක්ෂරය තොර m වෙනවා. එතකොට මේක උක්ත කරලා බැලුවොත් ඔයගලන්ට gl බෙදීම ay වතාවක් m කියලා වාට මේක ලිය වෙනවා. එතකොට m ඉදිරියේ විතතිය ප්‍රස්ථාරගත කරාම y සමාන ms ආකාරي ප්‍රස්ථාරයක අනුක්‍රමණය ඇතුලේ යම් මාපාංකයක් තියෙනවා කියලා පේනවා. ඒක තමයි වාට මේ පෙන්නලා තියෙන අනුක්‍රමණය කියන්නේ. එතකොට GL බෙදීම ඒ වයිකින් හම්බ වෙනවා කියලා. හරි. එතකොට එරන් අපි මේ ප්‍රස්ථාරයන් දින තමයි දැන් කණ්ඩාංග ගන්න ඕනේ. එතකොට කණ්ඩාංග ගද්දී ඔයගොල්ලෝ මේක කරන විදිහක් තියෙනවා. ඉතින් හරි සිම්පල් පරීක්ෂණයක් මේක අමාරු එකක් නෙවෙයි. අපි කරන්නේ රූපේ දැක්කන පරිදි මම ක්‍රමයක් කියවගෙන යන්නම්. ප්‍රධාන පරිමාණය සවිකර ඇති කම්බිය ඍජු නැවීම් රහිතව
පවතින සේ සුසු බරක් එල්ලන්න. ඒතර ඔය විභාගයට අහන්න පුළුවන් හොඳ තැනක් තමයි පුතාලා මේක හයිලයිට් කරගන්න. ඔය අර ප්‍රධාන පරිමාණය සම්බන්ධ කරලා තියෙන P කම්බියට ඇයි බරක් එල්ලන්නේ. ඒතකොට ඒ ප්‍රධාන දේ තමයි අපි සාමාන්‍ය කම්බියක් නිකන් එල්ලුවාම එයා අර නිකන් ඍජුව නිකන් ලණුවක් වගේ ඔහොම පවතින්නේ නැහැ. යා මේ වගේ අර නැමීම් සහිතව තමයි තියෙන්නේ. ඉතින් ඒ නැමීම් ටික නැති කරගන්න තමයි අර ප්‍රධාන පරිමාණය එල්ලන කම්බි කොටසට ආරම්භක භාරයක් දාන්නේ. ඒතොර ඒක පුතාගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ වර්ණීය පරිමාණ සවි කර දෙවෙනි කම්බියට කිව් බර රඳවන එල්ලන්න. මොකද ඒකට තමයි අපි පඩි දාන්න යන්නේ. හරි දැන් වර්ණීය පරිමාණේ පාඨාංක සටහන් කරන. කියන්නේ ආරම්භක පාඨාංකයක් විතර ගන්න කියලා කියන්නේ. ඒතොර වර්ණීය පරිමාණේ ආරම්භක පාඨාංකය. ඒතොර ඒ වෙලාවේ අපි අර මෙන්න මෙතන දාපු පඩි ඒ ස්කන්ධය පඩි රඳවනේ විතරයි තියෙන්නේ. ඒතකොට පඩි රඳවනත් එක්ක ආරම්භක පඩියක් දැම්මත් කවන්න. හැබැයි මේ පඩිය ශුන්‍යයි කියලා හිතාගෙන තමයි අපි මේ එල් දිග මෙන ගන්න. ඒ කියන්නේ පටන් ගන්න පුතාට ඕන නම් මෙතන පඩි රඳවනේ විතරක් නෙවෙයි. මෙන්න මෙතන ඔය පේන විදිහට පඩි රඳවනට අමතරව අට ඕන නම් ආරම්භක භාරයක් කිලෝග්‍රෑම් 500 විතර පඩියකුත් දාන්න පුළුවන්. දාලා අපි දිගක් මෙන ගන්නවා. මුලින්ම මේ දිග මනින වෙලාවේ කොහොමරි එහෙම දිග මැනගත්තොත් ඒ වෙලාවේ මෙයාට එකතු කරලා තියෙන පඩිය බිඳුවයි කියලා හිතන් තමයි අපි ඒ කියන්නේ බාරයක් යදපු නැති අවස්ථාවක් කියලා හිතාන තමයි අර මුල් දිග කියලා අපි සලකන්නේ ඒකනේ. ඒතකොට එතනට සාපේක්ෂව තමයි ඊට පස්සේ අපි මෙයාට පඩි එකතු කිරීම ගැන හිතන්න ඕනේ. ඒතකොට ඒක නිසා එතනදී ඔයා එක මත තියන් ඉන්න පඩි දැන් මේ කියන්නේ පඩි රඳවනේ එල්ලලා මේ ආරම්භ පාඨංගේ ගන්න කියලා කියනවා. ඒ කියන්නේ ඊට ස්කන්ධය m කියන එක බිඳුව අවස්ථාවේ පාඨංකය තමයි වර්ණීය පරිමාණ පාඨංගේ ගන්න. දැන් කිලෝග්‍රෑම් භාගේ ආරම්භක භාරයක් තැටිය මත තබා නැවත පරිමාණයේ පාඨංගේ සටහන් කරගන්න. ওই විදිහට දිගින් දිගටම කිලෝග්‍රෑම් භාගේ පඩි එකතු කරමින් අවස්ථා 6ක විතර පාඨංග වර්ණීය පරිමාණ පාඨංග සටහන් කරගන්න කියලා කියනවා. ඊට අමතරව මෙන්න මෙතන හරි වැදගත් මේකත් හයිලයිට් කරන්න එකතු කළ භාර එම පිළිවෙලට මේ කියන්නේ කිලෝග්‍රෑම් භාගෙන් භාගයට ග්‍රෑම් 500න් 500ට එකතු කරා නම් නැවත ග්‍රෑම් 500න් 500ට ඉවත් කරමිනුත් පාඨංග ගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒක මොකටද ඕන වෙන්නේ කියලා අපි පස්සේ කතා කරමු. ඒ කියන්නේ විතතිය ලබා ගැනීම සඳහා තමයි පාඨංග ඕන වෙන්නේ. ඊට පස්සේ තව මේකේ පාඨංග කිහිපයක් ගන්න ඕනේ. අර L ආධාරකයේ සිට කම්බිය වර්ණීය පරිමාණ ශුන්‍යතේ Q කම්බිය සපල දිග මීටර කෝදුව ආධාරයෙන් මැන ගන්න කියලාත් කියනවා. ඒතකොට මේක පඩි එකතු කිරීමෙන් පස්සේ කරත් කමන්නේ. මොකද අපි මේක ප්‍රත්‍යසීමා ඉක්මවා යනකම් යන්න කියන්නේ අපි ඔක දන්නවනේ කම්බියේ සමානුපාත සීමාව ප්‍රත්‍යස්ථ සීමාව කියන සීමා දෙකක් තියෙනවා. උතන ප්‍රත්‍යස්ථ සීමාව ඉක්මවා ගියොත් කම්බියේ ස්ථිර වශයෙන් අපි අර විරූපෙන් ලක් වෙනවා කියලා කියන්නේ. එයාගේ ආරම්භක දිග වෙනස් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාව මේ පණින් නැතුව තමයි අපි මේක කරන්න ඕනේ. මොකද ඔය මේ ප්‍රත්‍යබලයේ සමානයි යම්මා පංකවතාවක් වික්‍රියාව කියන සමීකරණේ වළංගුනේ සමානුපාත සීමාවත් එක්ක විතරනේ. එතකොට අපි ඒක චෙක් කරගන්නත් ඕනේ. ඒතර ඒක චෙක් කරගන්න තමයි ඔය අර මුලින්ම කිලෝග්‍රෑම් භාගෙන් භාගයට පඩි එකතු කරලා නැවත පඩි ඉවත් කරමිනුත් පාඨංග ලබා ගන්න. එතනින් අපිට බලා ගන්න පුළුවන් ඒක. හරි කොහොම හරි මේ ඔයගලන්ට උතන වඩා හොඳයි L දිග පඩි එකතු කරන්න කලින් මෙනගත්තා නම් පස්සේ මෙනගත්තා ලොකු අවුලක් නැහැ කියලා මම කිව්වේ. කම්බියේ පඩි ඉවත් කරලා පස්සේ දිග වෙනස් වෙන්නේ නැහැ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. නමුත් chance එකක් තියෙනවා අර අපි කිව්ව ප්‍රත්‍යක්ෂ සීමාව පැන්නොත් ආරම්භ දිග වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වඩා හොඳයි මුලින් දිග වෙන ගන්න එක. අර කොහොම හරි ඊට පස්සේ මෙයාගේ අර ඔයාලට පේනවා අනුක්‍රමණය තුල මෙයාගේ හරස්කඩ වර්ගඵලයක් තියෙනවා. ඔය GL බෙදීම ඒවයිනේ. එතකොට අපිට අනුක්‍රමණය හොයාගත්තට යම්මාපාංක හොයන්න කම්බියේ මුල් දිගයි හරස්කඩ වර්ගඵලය වුණේ. ඉතින් හරස්කඩ වර්ගඵලය ගන්න මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් කම්බියේ ස්ථාන තුනක එකිනෙකට ලම්බක විස්කම්බ ගුණ දන්නවා මේක. කම්බියේ මෙයාගේ ස්ථාන තුනකට අදාළව නේද? ලම්බක විස්කම්බනේ මේ වගේ ගත්තම මේ පැත්තයි පැත්ත විදිහට ලම්බක විස්කම්බ දෙක බැගින් පාඨාංක 6ක් අර ගන්න ඕනේ. ඒ වගේ මධ්‍ය නගය යගේ විස්කම්බ කියලා ගන්න ඕනේ. හරි. එතකොට අවසාන වශයෙන් කියලා තියෙනවා බර එකතු කිරීමේදී ඉවත් කිරීමේදී දත් ප්‍රතිඵල වෙන වෙනම පැහැදිලි ලෙස පස්තර කඩදාසියක ලකුණු කරන්න. පස්තර දෙකේ අනුක්‍රමන වල මධ්‍යන ඇසුරෙන් කම්බියේ ලෝහයේ යම්මාපංගේ ගණනය කරන. ඒ කියනවා පස්තර දෙකක් ඇඳලා තමයි කරන්න කියන්නේ. හරි. අරගෙන මේ දෙකේ මධ්‍ය නගයේ විදිහට අනුක්‍රමණය ගන්න කියලා කියන්නේ. හරි. ඒතර මේ වැඩේ කරන්න අවශ්‍ය ඔකනක වගුවක් ගහලා තියෙනවා. මෙතෙන් දැන් වාට ඇත්තට මේ මධ්‍යන විත්තතියක් කැල්කුලේට් කරලා තියෙන්නේ ඒක පස්තරයක් ඇඳලා කරන්න. ඒතර බර එකතු කිරීමේදී නිකන් හිතන්නක වර්ණීය පරිමාණය පෙන්වපු පාඨාංකය මේක නිකන් අපි 40යි නැත්නම් 42.5යි කියලා හිතන්නකෝ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් බිඳුවට අදාළ අවස්ථාව. හරි. එතකොට මම බර එකතු කිරීමේ පැත්ත පෙරලගෙන පෙන්නගෙන යන්නම්. එතකොට ඔයාගේ ආයි කිලෝ භාගයක් එකතු කරාම මේක හිතන්නකෝ 42.7ට ගියා කියලා.
එතකොට දැන් ඔයාලට බර එකතු කිරීමේදී ආරම්භක විතතිය බිඳුවයිනේ. මොකද බරක් නැත්තම් විතතිය බිඳුවයි. ඊට පස්සේ විතතිය එන්නේ මේ දෙක අතර අන්තරය. එතකොට බර එක් කිරීමේදී විතතිය වෙන්නේ ওই දෙක අතර අන්තරය. එතකොට මෙන්න මෙතන වට එතකොට 0.2ක විතතියක් වෙනවා. එතකොට මේකෙන් මේක අඩු කරාම එනවා. ඊගාට පුතාට මේක හිතන්නකෝ 42.9ට ගියා කියලා. එහෙනම් දැන් ආය විතතිය ගන්න මේ මුල් අවස්ථාවට සාපේක්ෂව තමයි ගන්න ඕනේ. එතන මෙතන සාපේක්ෂව මේ දෙක අතර වෙනස. එතකොට 0.4. ඔය විදිහට විතතිය කැල්කුලේට් කරන් ගිය හැකි. අරගෙන ඊට පස්සේ බාර ඉවත් කිරීමේදීත් ওই විදිහටම වාට මේ පැත්තේ වාට වැටෙනවා ගණී පරිමාණ පාඨංක ටිකක්. එතකොට බිඳුවට අවස්ථාවට සාපේක්ෂව අනිත් ඒ වගේ අරගෙන මෙන්න මෙතන ඕගලන්ට බර ඉවත් කිරීමේදීත් විතතිය ටික කැල්කුලේට් කරලා මේගොල්ලෝ දෙකට එකතු කරලා දැන් මෙතන තාවොත් අපි තුමුකු 0.3ක් විතර. එතකොට දැන් වාට මේක ওই දෙක එකතු කරලා දෙකට බෙදුවාම 0.2 දාන 0.3 බෙදීම දෙකක් විදියට ඔයාලට එතන මධ්‍යනිත්‍යයක් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඔයාලට අර පස්තාර දෙකක් අරගෙන අර උඩ කිව්වා වගේ කරන්න ඕනේ. එක පස්තාරෙන්ම අනුක්‍රමණය ගන්න පුළුවන්. ඒතකොට එන්නේ මධ්‍යන අනුක්‍රමණයනේ. හරි. ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙනවා ඔයාගේ හරස්කඩ වර්ගඵලය ගන්න විස්කම්බේ සදා පාඨංක 6ට අදාළ තොරතුරු ටික. ඊට පස්සේ පස්තාරය ඇඳලා විස්කම්බේ අරගෙන ගණනය කිරීම කරන්න තියෙනවා. ඒතකොට මම නිකන් ආයෙ පෙන්නුවොත් ඔයගොල්ලන්ට පස්තාරය අනුක්‍රමණය ආවේ GL බෙදීම AY කියලා. දැන් ඔය අනුක්‍රමණය දන්නවා පස්තාරේ G දන්නවා කම්බියේ මුල් දිග පැනලා තියෙන්නේ විස්කම්බය අරන් තියෙන්නේ ඒ හොයාගන්න. ඒතර උතන A සමානයි pi d වර්ගයේ බෙදීම 4 දාලා ඒ කැල්කුලේට් කර හැකි. දන්නේ නැති පදෙට ඉන්නේ අම්මාපාංකේ විතර. ඉතින් ඔය ටික තමයි වගේ මේ පරීක්ෂණය වෙන්නේ. ඉතින් මේ පරීක්ෂණේ ප්‍රධාන වශයෙන් විභාගෙට තනි පරීක්ෂණයක් විතර අහන්නේ. ඕගලන්ට යාන්ත්‍ර විද්‍යාවේ පරීක්ෂණ කාණ්ඩය ඇතුළට තමයි වැටෙන්නේ. ඒතර එතනදී මිනුම් උපකරණයක් එක්ක දැන් ඔයාලට වර්නියර් කැලිපරය හෝ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයත් එක්ක ඕනනම් මේක කම්බයින් කරලා අහන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ පරීක්ෂණයක් ඇතුලේ මිනුම් උපකරණ පරීක්ෂණයක් එක්ක එකතු කරන්න පුළුවන් පරීක්ෂණයක් විදිහට මේක නිකන් මත තියාගෙන ඉන්න. මේකේ වැදගත් කරුණු විදිහට මේ ටිකම තමයි කියන්නේ ගොඩක් ලොකුවට දේවල් නැහැ. මේ ටික තමයි දැනගන්න ඕනේ. එකම ආධාරකයකින් එකම ආධාරකකින් එල්ලලා එකම ද්‍රව්‍යයෙන් හදපු කම්බි දෙකකින් ඇයි ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණය එල්ලන්නේ කියලා අහනවා. දැන් මේ පරීක්ෂණයේ ප්‍රධානම දෙයක් ඕක. මේ කම්බි දෙක එකම ද්‍රව්‍යකින් හදපු එකම කම්බියෙන් කපාගත්ත කම්බි දෙකක් වෙන්න ඕනේ. සහ මේ දෙක පොදු ආධාරකයක එල්ලලා තියෙන්න ඕනේ. ඒතර මෙතන මේ එල්ලන කිලෝ 3-4ක් විතර මෙතන බරක් එල්ලෙන නිසා මේ එල්ලන ආධාරකය අපිට පේන්නේ නැති විදිහට පාත් වෙන්න පුළුවන්. දැන් අපි දන්නේ නැහැ මේ ආධාරයේ ලී සිවිලුමක් වගේ නම් අපිට ඇහැට පේන්නේ නැති. මොකද අපි මිලිමීටර් ගණනක මිලිමීටර් දශම ගානක විතතියක් මෙතන මයින්නවා. ඒතර බැරිලක්වත් මේ ආධාරක පාත් වුණොත් එන දෝෂය දැන් මේ දෙකම එකේ ආධාරක එල්ලලා තියෙනවා නම් පාත් වෙදි බලපෑම දෙන්නටමනේ. ඒතර ඒ දෝෂය මගහරව ගත්ත හැකි. සහ මෙතන උෂ්ණත්වය වෙනස් වෙලා ප්‍රසාරණයක් වුණොත් ඒ ප්‍රසාරණයෙන් ඇතිවෙන බලපෑම මගහරව ගන්නත් අපිට පුළුවන් මේ වැඩේ කරන්න. ඒ නිසා මත තියාගන්න අර එකම ආධාරකයෙන් සහ එකම ද්‍රව්‍යයෙන් තැනූ කම්බි දෙකක් එකම ද්‍රව්‍යයෙන් කොට මේක අර එකම ද්‍රව්‍යයෙන් හැදුව එකම විස්කම්බයක් තියෙන අර එකම කම්බියෙන් කපාගත්ත කම්බි දෙකක් කියලා කිව්වොත් වඩා හොඳයි. හරන් තියෙන්නේ. ඒතර ආධාරකයේ පහත් වීම නිසා සහ උෂ්ණත්වය වෙනසක් නිසා ඇතිවන දෝෂ මගහරවන්නයි මේ පොයින්ට් එක මත තියාගන්න. මේ පරීක්ෂණය හොත් අනිවාර්යෙන් අහනවා. ඊට පස්සේ බර ඉවත් කොට පාඩම් ගැනීම මගින් කම්බියේ ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්මවා වූයේදයි සෝදිස් කළ හැක. දැන් ඔයගොල්ලෝ දන්නවා බර එකතු කරද්දි මෙන්න ඉවත් කරද්දි පාටම් කරද්දි හරිනම් දැන් අපි හිතමුකෝ කිලෝ 1.5ට අදාළව වර්ණීය පාටංකයක් බර එකතු කරද්දි තිබ්බනම් බර ඉවත් කරද්දිත් ඒ පාටංකෙම තියෙන්න එපා. එහෙම තිබ්බේ නැත්තම් වෙන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි මේ කම්බිය ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්මවා ගිහිල්ලා කියන එක අපි හිතින් තහවුරු කරගන්න පුළුවන්. මොකද ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්මවා ගියොත් අර ස්ථිර විරූපණ ඇති වෙනවා. ඒ කියන්නේ එතකොට යාගේ අර ආරම්භක දිගට මෙයා එන්නේ නෑනේ. අන්න ඒතර ඒක චෙක් කරගන්න අපිට ওই වැඩේ කරන්න පුළුවන්. එහෙනම් බර ඉවත් කොට පාටම් ගැනීමෙන් වෙන්නේ ඕක කියලා මත තියාගන්න. ඉස්සර නම් ওই කම්බියේ මෙන්න වගේ ගැට ඉවත් වුණා ද කියන එක බලා ගන්නත් ඕකම පාවිච්චි කරනවා කියලා තියෙනවා. දැන් ඉතින් ඒක දාලා නැහැ. නමුත් ඕක පිළිගත හැකි එකක්. අපිට ඇහැට පේන්නේ නැතුව මේ කම්බි වල ඇහැට පේන්නේ නැති වගේ පොඩි ගැට තියෙනවා. ඒතර බර වැඩි යුතු ගැට එකපාර දිග ඇරීමෙන් මොකද වෙන්නේ? මෙයාගේ දිග වෙනස් වෙනවා. ඒ කියන්නේ අර ඒක ඇදිලා නෙමෙයි අර ගැටේ ලෙහිලා තමයි දිග වැඩි වෙන්නේ. ඉතින් ඒ වගේ තැන් අඳුර ගන්නත් මේකම පාවිච්චි කරනවා. ඒකත් චුට්ට නිකන් මත තියන් ඉන්න. හරි. එතකොට ඔයාට ඔය ටික ඔළුවේ තියාගෙන මේ පරීක්ෂණයට හරි පහසුවෙන් උත්තර ලියන්න පුළුවන්. එහෙනම් පුතාලා ওই පරීක්ෂණය පොඩ්ඩක් මේකේ PDF එක මම මේකේ ටියුට් එකේ පදාර්ථ ගුණ ටියුට් එකේ මේ පරීක්ෂණය දාලා ඇති මට මතක හැටියට මම කෝකටත් මේක PDF එකකුත් ෂෙයා කරලා තියන්නම් පුතාලා නිකන් ඔක බලාගෙන ඉන්න මේකෙම්ම පරීක්ෂණයක් වෙනව නෙවෙයි. එතකොට ඔයාට
අර වගේ මිනුම් උපනක එකතු වෙන්න පුළුවන් සහ මේකෙන් පරිශ්‍රණය එද්දී මේකට බර වුණොත් මේ වගුව ෆිල් කරන්න දැනගෙන ඉන්න ඕනේ. සහ මේ වගුව ෆිල් කරන කෙසේවත් මෙන්න මේ බර එක් කිරීම සහ ඉවත් කිරීමේ පාඨංග දුන්නොත් මෙන්න මේ විතති ටික පරිස්සමින් කැල්කුලේට් කරගෙන මධ්‍යන විතතියක් අරන් පස්තාරය නිර්මාණය කිරීම අහන්න chance එකක් තියෙනවා. ඒක සහ පුතාලා ඒක පොඩ්ඩක් අවධානය දෙන්න. හරි එහෙනම් ওই පරීක්ෂණ සම්බන්ධව විස්තරේ උපමනයි. චුට්ටක් ඔය Q එකත් එක්ක PDF එක ළඟ තියාගෙන වඩා හොඳයි මුද්‍රිත එකක් තියෙනවා නම් මම ටියුට් එකේ දාලා ඇති ඒකත් එක්ක ළඟ තියාගෙන පොඩ්ඩක් රිෆර් කරලා යන්න මේවා නිකන් අර මූලික වැඩ ටික කරලා ඉවරනට පස්සේ ෆ්‍රී ටයිම් එකේ චුට්ටක් කරන්න ඕන වැඩ. හරි එහෙනම් ඒක ඒ විදිහට කරලා යන්න ලොකු අවධානයක් දෙන්න ඕනේ නැහැ.